සුබ දවසක් කසුන් බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබට කියලා දෙන්න යන්නේ AI තාක්ෂණය භාවිතා කරලා වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා. අපි මේවා ඉදිකලේ දිනක් හෝ වසරක් සඳහා නොව ඔබටත් ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙසයි. ඔබත් හෙට ගැන සිතා වැඩ කළ යුතුයි. තව ටික දුරයි යන්න තියෙන්නේ. එතකොට අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන් නේද? ඔබට තාක්ෂණය ගැන දැනුම ලබා ගැනීමට අවශ්‍ය නම් කසුන් බ්ලොග් YouTube නාලිකාව නරඹන්න. අම්මේ කොහොමද දැන් පිටේ කැක්කුම? ගොඩාක් හොඳයි දුවේ. කසුන් බ්ලොග් එකට අපිත් එකතු වෙමු. Let's join Kasun Vlog. ඉතින් යාළුවනේ ඔයාලටත් මේ වගේ AI avatar videos 3D cartoon advertisement වගේ දේවල් ලේසියෙන් ඉක්මනින්ම ක්‍රියේට් කරගන්න කැමතිද? Yes. ඔව් කැමති. I would like දැනගන්න ආසයි. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. හායි යාළුවනේ. ඇත්තටම මොකද්ද මේ AI තාක්ෂණය කියන්නේ? I don't know. හිතාගන්න බෑ. Don't understand. තේරුම් ගන්න බෑ. හරි යාළුවනේ. මං ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් යාළුවනේ AI කියන අකුර වලින් හඳුන්වන්නේ artificial intelligence යන නාමයයි. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය යනුවෙන් අපිට අර්ථ දක්වන්න පුළුවන්. 1956 වර්ෂයේ පරිගණක විද්‍යාඥයෙකු වන ජෝන් මැකාර්ති විසින් පළමු වරට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යන නාමය හඳුන්වලා දුන්නා. ඉන්පසු ඔහු විසින් AI තාක්ෂණයේ පර්යේෂණ සඳහා ලිස්ප් නැමැති ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එක නිර්මාණය කිරීමට සමත් වුණා. ඉතින් යාළුවනේ මූලික අඩිතාලම ලබා දුන් විද්‍යාඥ ජෝන් මැකාර්ති AI තාක්ෂණයේ පියා ලෙස හඳුන්වනු ලබනවා. AI තාක්ෂණය සරලවම පැහැදිලි කරොත් මිනිස් බුද්ධියට සමානව හිතන විදිය, ඉගෙන ගන්න විදිය, තීරණ ගන්න විදිය වගේම කාර්යයන් කාර්යක්ෂමව පහසුවෙන් සිදු කර ගන්න පුළුවන් ටෙක්නොලොජි එකක්. තවත් පැහැදිලි කරොත් මේ AI පද්ධතියට අපි දත්තයක් ලබා දුන්නොත් ඒ දත්තය ලෝක පුරා විහිදිලා තියෙන අන්තර්ජාල දත්ත පදනම් කරගෙන හොඳින් දත්ත විශ්ලේෂණය කරලා මිනිස් ගුණයන් ඇතුළත් කරලා හදලා තියෙන කේතාංග සැකසුමක් මගින් ප්‍රායෝගික තීන්දුව తీරන ගැනීම වගේම සකස් කරන ලද දත්ත හෙවත් data ලබා දෙන මෘදුකාංගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් යාළුවෝ මේ AI තාක්ෂණයෙන් අපිට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. මොනවද කිව්වොත් වීඩියෝ පික්චර්ස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ සිනමා සිත්තම් වගේම කලාත්මක පින්තූර වගේ හැඟීම් දනවන නිර්මාණද මෙම තාක්ෂණය හරහා අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනික තොරතුරු, software, games නිර්මාණය වගේම ඉදිකිරීම් ශාස්ත්‍රයේ project proposal වලට පවා කාර්යක්ෂම තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු AI වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ ප්‍රසිද්ධ AI සයිට් එකක් වන Google සමාගමෙන් හඳුන්වලා දුන්න Google Veo Generation භාවිතා කරන Google Flow කියන සයිට් එක. ඉතින් ඔයාලා ඉස්සල්ලාම වෙබ් බ්‍රවුසර් එකට ගිහින් search bar එකේ Google Flow කියලා search කරන්න. ඊට පස්සේ මෙතන පළවෙනියට තියෙන Flow Labs Google කියන සයිට් එක ක්ලික් කරන්න. එතකොට මේ විදිහට Flow සයිට් එක ඕපන් වෙනවා. ඊළඟට මෙතනින් පහළින් තියෙන Create with Flow කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට වෙනම page එකක් ඕපන් වෙනවා. ඉතින් මේ page එකෙන් තමයි AI videos generate කරන්නේ. මේකේ ඉස්සලාම Google account එකකින් log වෙන්න ඕනි. ඉතින් මෙතන මැද තියෙන sign in Google කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට ඊමේල් එකක් සිලෙක්ට් කරගන්න වගේම ඊමේල් එකක් ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම මෙතනින් අවශ්‍ය ඊමේල් එක තෝරනවා.
ඊමේල් එකට ලොග් වුණාට පස්සේ අපිට මෙන්න මේ විදිහට පේජ් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙතන පහළින් new project button එක තියෙනවා. ඒ වගේම මෙතන සයිඩ් එකේ උඩින් තවත් ඔප්ෂන් ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන අයිනේ තියෙන user button එක ක්ලික් කරාම ඔයාට ලැබිලා තියෙන AI credit ප්‍රමාණයයි upgrade library වගේ ඔප්ෂන් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මෙතන AI credits ලබා ගන්න upgrade එකට යන්න වෙනවා. upgrade එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Google AI packages ටික. ඉතින් මේකේ පළවෙනිට තියෙන Google AI Plus එක රුපියල් 1600ක් වගේ වෙනවා. ඉතින් මේකේ අපිට මාස 3ක් රුපියල් 49කට ලබා ගන්න හැකියාව තියෙනවා. මේකට AI credit 200ක් හම්බ වෙනවා. ඊළඟට Google AI Pro එක රුපියල් 6425ක් වගේ වෙනවා. මේකත් අපිට රුපියල් 49කට මාස 3ක් ලබා ගන්න හැකියාව තියෙනවා. මේකට AI credit 1000ක් හම්බ වෙනවා. ඊළඟට තියෙන Google AI Ultra එක රුපියල් 80375ක් වගේ වෙනවා. ඒකත් ඔයාලට මාස 3ක් රුපියල් 40125කට ලබා ගන්න පුළුවන්. මේකට AI credit 25000ක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට මෙතනින් පැකේජ් එක තෝරලා මාස 3ක් යනකම් පාවිච්චි කරලා අවශ්‍ය නැත්නම් අයින් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ පැකේජ් වල මිල ගණන් ඉස්සරහට තවත් අඩු වෙන්න පුළුවන්. මොකද තවත් AI සයිට් විශාල වශයෙන් නිර්මාණය වන නිසා. ඉතින් මේ සයිට් එකෙන් ජෙනරේට් කරන එකේ වාසිය තමයි අනිත් සයිට් වලට වඩා වීඩියෝ එකක් ජෙනරේට් කරන්න යන කාලය ගොඩක් අඩුයි. ඒ වගේම වීඩියෝ එක හොඳ හයි ක්වොලිටි එකකට ක්‍රියේට් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේකේ new project කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් යාළුවනේ මෙතන පහළින් තියෙන box එකෙන් අපිට අවශ්‍ය prompt එක type කරගන්න පුළුවන්. අපිට prompt එකක් type කරන එක ටිකක් අමාරු වැඩක්. මොකද ඒක අපිට ප්‍රොටෝකෝල් එකක් විදියට තමයි ටයිප් කරන්න තියෙන්නේ. ඉතින් අපිට ප්‍රොම්පට් එකක් හදාගන්න අමාරුයි කියලා අවුල් වෙන්න ඕනි නැහැ. ඒකට අපිට ඔප්ෂන් එකක් විදියට Google Gemini use කරන්න පුළුවන්. ඉතින් අපි new tab එකක් open කරලා search bar එකේ Google Gemini කියලා ටයිප් කරගෙන search කරලා Google Gemini site එකට යනවා. ඔයාලට Google Gemini ගැන අවබෝධයක් ලබා ගන්න ඕනි නම් මම කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක ඔයාලා බලලා නැත්නම් උඩ සයිඩ් එකේ මම දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ box එකේ අපිට අවශ්‍ය විදිය ටයිප් කරගන්නවා. මම මේ විදියට ඉංග්‍රීසි වලින් ටයිප් කරගන්නවා. ඉතින් මම මේ ටයිප් කරේ අතීතයේ රජ කාලේ යුද්ධමය අවස්ථාවක් ගැන. ඊට පස්සේ මෙතනින් සබ්මිට් කරනවා. ඉතින් මේ විදිහට අපිට ප්‍රොම්පට් එක ලබා දෙනවා. ඉතින් අපි මේක කෙලින්ම ජෙනරේට් වලට කොපි කරගන්න නැතුව වෙනමම වර්ඩ් පෑඩ් එකකට ඉස්සෙල්ලාම කොපි කරගන්නවා. ඉතින් මේකේ අනවශ්‍ය ටික අයින් කරලා අවශ්‍ය විදියට හදාගෙන ප්‍රොම්පට් එක කොපි කරගෙන ෆ්ලෝ සයිට් එකට ගිහින් යටින් තියෙන බොක්ස් එකේ මේ විදියට පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් සබ්මිට් කරනවා. එතකොට මේ විදියට වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක ජෙනරේට් වුණා. අපි බලමු වීඩියෝ එක කොහොමද කියලා. මේ ප්ලේයර් ටැබ් එකේ ප්ලේ බටන් එක යටින් තියෙනවා. ප්ලේ කරලා බලන්න පුළුවන්. ඒ වගේම මෙතන ප්ලේයර් ටැබ් එකේ උඩින් තියෙනවා edit favorite download කියලා ඔප්ෂන් ටිකක්. අපි ඩවුන්ලෝඩ් වලට ගියොත් මෙතන තියෙනවා වීඩියෝ රෙසොලූෂන් ටික. ඉතින් අපිට අවශ්‍ය සයිස් එක තෝරගන්න පුළුවන්. මම මෙතනින් upscale resolution එක තෝරනවා. ඒ කියන්නේ HD size එක. එතකොට මෙතන side එකෙන් HD size එකට convert වෙනවා. convert වුණාට පස්සේ අපිට download කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි මේක play කරලා බලමු කොහොමද කියලා.
ඉතින් මේ වගේ හොඳ HD quality එකකට වීඩියෝ එක ක්‍රියේට් වෙලා තියෙනවා. ඉතින් යාළුවෝ මේ වීඩියෝ වල අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි ප්‍රොම්පට් එක හරියටම හදලා ජෙනරේට් කරොත් අඩුපාඩු හදාගන්න පුළුවන් වෙනවා. අපි තවත් වීඩියෝ එකක් ජෙනරේට් කරලා බලමු. නැවත අපි Gemini site එකට යනවා. ඉතින් අපිට මේක ඉංග්‍රීසියෙන් විතරද ටයිප් කරගන්න පුළුවන්. නැහැ යාළුවනේ අපිට මේක සිංහලෙන් ටයිප් කරලා අවශ්‍ය විදිහට ප්‍රොම්පට් එක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ටයිප් කරගන්නවා. මට ඕන 3D කාටුන් ආකාරයට ඉතා අලංකාරවත් වනන්තරයක වලස් පැංචිකුයි ගිරවෙකුයි එකට ගමන් ගන්නා අතර ගිරවා වලස් පැංචාගේ කරේ වසා සිටි. වලස් පැංචා පෙටි අපිට පාර වැරදුනාද මන්දා යයි පවසයි. එවිට ගිරවා ඉන්න මම බලලා කියන්නම් යනුවෙන් පවසා වලස් පැංචාගේ කරේ සිට අහසට පියාසර කර නැවත පැමිණ ලුවි අපිට පාර වැරදිලා නැහැ. යන පාර හරි යනුවෙන් පවසයි. මේ ප්‍රොම්පට් එකක් ලෙස සකස් කරන්න කියලා මන් ටයිප් කරලා සබ්මිට් කරනවා. එතකොට මේ විදිහට ප්‍රොම්පට් එක අපිට ලබා දෙනවා. ඉතින් මේ ප්‍රොම්පට් එක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් ඕන නිසා මං ඉංග්‍රීසියෙන් ලබා දෙන්න කියලා ටයිප් කරලා සබ්මිට් කරනවා. එතකොට අපිට ඉංග්‍රීසියෙන් ප්‍රොම්පට් එක ලබා දෙනවා. ඊට පස්සේ අපි මේ ප්‍රොම්පට් එක වර්ඩ් පෑඩ් එකකට කොපි කර ගන්නවා. ඉතින් මේකේ දෙබස් වලට සිංහල වොයිස් ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතන ඩයලොග් ඇක්ෂන් සීක්වෙන්ස් එකට ඉස්සරහින් මේ විදිහට ස්පීක් සිංහල ක්ලියර් වොයිස් කියලා ටයිප් කරනවා. ඊට පස්සේ අනවශ්‍ය ටික අයින් කරලා අවශ්‍ය ටික කොපි කරගෙන ෆ්ලෝ සයිට් එකට ගිහින් පේස්ට් කරලා සබ්මිට් කරනවා. එතකොට වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක ක්‍රියේට් වුණා. අපි මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු කොහොමද කියලා. පීටි අපි වැරදි පාරක ආවද කියලා මට හිතෙනවා. ඉන්න මම බල්ලා කියන්න. ලුයි අපි වැරදි පාරේ ගියේ නැහැ. මේක තමයි නිවැරදි මාර්ගය. ඉතින් ඔයාලටත් මේ විදිහට ප්‍රොම්පට් එකක් හදාගෙන වීඩියෝ එකක් ලේසියෙන්ම ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සල්ලාම Gemini එකට ගිහිල්ලා මේ විදිහට ටයිප් කරනවා. මට ඕනේ කාන්තාරයක් වැනි පාළු මාවතක ක්‍රීඩකයෙකු ඉතාමත් මහන්සියෙන් දාඩිය දමමින් පාපෙදිය පැදගෙන යන අතර ටික දුරක් ගොස් නැවතී පාපෙදී යට රඳවෙනී ඇති බීම් බෝතලය අතට ගනිමින් හිස ඔසවා බීම බීගෙන යයි. බොන එක නවත්වා අතින් බීම බෝතලය දෙස බලා කුල්මත් වී සතුටක් ලැබෙන අයුරින් මූණේ ඉරියව් පෙන්වයි. නැවත අතේ ඇති බෝතලය නිරූපණය වේ. මෙම බෝතලයේ පිටකවරේ සඳහා දක්වා ඇති ලෝගෝ භාවිතා කරන්න. මේට ප්‍රොම්පට් එකක් සකසා දෙන්න යනුවෙන් මම ටයිප් කරලා සබ්මිට් කරනවා. ඉතින් අපිට මේ විදියට ප්‍රොම්පට් එකක් ලබා දෙනවා. ඉතින් අපි මේ ප්‍රොම්පට් එක කොපි කරගෙන ෆ්ලෝ සයිට් එකට ගිහින් ටයිපින් බොක්ස් එකේ උඩ තියෙන ටෙස්ට් ටු වීඩියෝ ඔප්ෂන් එක මේ විදියට ඉන්ග්‍රීඩියන්ට් ටු වීඩියෝ ඔප්ෂන් එකට මාරු කරගන්නවා. එතකොට මේ විදියට පහලින් ෆොටෝස් ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. මේකේ අප්ලෝඩ් එක ක්ලික් කරලා අවශ්‍ය පින්තූරය සිලෙක්ට් කරගෙන ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අවශ්‍ය ප්‍රමාණය සිලෙක්ට් කරගෙන crop and save බටන් එක ක්ලික් කරනවා. එතකොට මේ විදිහට ඉමේජ් එක ඇඩ් වෙනවා. ඊළඟට අපි ප්‍රොම්පට් එක පේස්ට් කරගෙන සබ්මිට් කරනවා. මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා.
ඉතින් යාළුවනේ වීඩියෝ එක ක්‍රියේට් වුණා. අපි බලමු මේ වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් මේ විදිහට අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගෙදරදිම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉගෙන ගත්ත මුලින්ම ප්‍රොම්පට් එකක් හදලා වීඩියෝ එකක් ජෙනරේට් කරන විදිය. මේකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් යාළුවනේ අද මම සමු ගන්නවා දැනුම සොයා යන තවත් දවසක අපි මුණ ගැසෙමු.